ගොඩක් දුරද? මෙතනින් යන්න පුළුවන් නේ? මගේ බෑග් එක කැඩුණා. ඉතින් මම මහ කලයට අතුල් වුණා. ඉතින් මෙතනින් එහාට සිග්නල් නැහැ. ඒ වගේම කිසිම මිනිස්සෙක් නැහැ. ඉතින් මම මගක් දුර යද්දි මට අමුතු ශබ්දයක් වගේම අමුතු සතෙක්ව මම දැක්කා. ඉතින් මට ඒක ටැක්ස් කරගන්න බැරි වුණා. කණික අමුතු නිකන් සතෙක් දුවනවා වගේ. මේ හරියට යද්දි මහා විශාල නකල්ස් කැලේ තියෙන අභිරහස්ම පැත්තක් හොයාගෙන මම මේ ගමන තනියම යන්න තීරණය කළා. මම දැන් තමයි ට්‍රේල් එක පටන් ගත්තේ. ඉතින් මේක ඉතින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ගිහිල්ලා බලමු. වටේ මාර ලස්සනයි. ෆොරස්ට් එකට ඇතුල් වෙන්න තව ගොඩක් දුර තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරේ පිහිටි නකල්ස් මවුන්ටන් රේන්ජ්. එහෙම නැත්නම් දුම්බර කදු ඇටිය. හෙක්ටයාර 21000කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිරුණු ලෝකයට වැදගත් පරිසර පද්ධතියක්. ඉතින් 2010 වර්ෂයේදී මේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගන්නවා. එහි අසාමාන්‍ය ජය විවිධත්වය නිසා. මම හිතුවේ මේක තවත් එක හයිකයක් කියලා. ඒත් නකල්ස් වනාන්තරය මට වෙනම කතාවක් තමයි ලියලා තිබුණේ. ඒ ගමන අවසානයේ මට ඉතුරුනේ මතකයන් විතරක් නෙවෙයි. මෙතනින් යන්න පුළුවන් නේ? මෙතන මේම දිගට ගිහලා අර උඩ පෑන්නේ. ඔව් රත්නගිරිය. මේක තමයි රත්නගිරිය. එහෙනම් මේක තමයි රත්නගිරිය view point එක. view point එක උඩ. උඩනේ. මෙහෙම යන්න තියෙන්නේ නේ. ඔව් මේම දිගටම උඩට යන්න ඕන. මෙතන ගිහලා ඔතන තියෙන හරි පාර. දිගටම යන්න. හරි. thank you. ගමනේ අමාරුම ටික දැන් තමයි පටන් ගන්න. අපි යමු ඉස්සරහට. දැන් වෙලාව ඇවිල්ලා 10යි. මම දැන් ටික දුරක් ආවා පල්ලෙහා ළයිම ඉඳලා. ඉතින් මෙතනින් හම්බෙනවා මෙන්න මේ වගේ තැනක්. මේ වයර් ඇදලා තියෙනවා. මෙතන උඩට තමයි යන්න තියෙන්නේ. බලන්නකො අර පැත්තේ තියෙන ලස්සන. මට ওই මීදුවම අතරින් තමයි යන්න තියෙන්නේ. මාරම අතර. ගිහිල්ලා බලමු. මීදුව පස්සේ. ඔයාලට පේනවා ඇති මට පිටිපස්සෙන් තියෙන මීදුම කොච්චරද කියලා. ගොඩක්ම අමාරු හයික් එකක්. ඉතින් මෙතනින් පාරක දෙකට බෙදෙනවා. මේ පාරේ කිලෝමීටර් 5ක් හෝ 7මාරක් යන්න තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් මම මහ කලයට ඇතුල් වුණා. ඉතින් මෙතනින් එහාට සිග්නල් නැහැ. ඒ වගේම කිසිම මිනිස්සෙක් නැහැ. මොනවා හිතන්නේ. අපි ගිහිල්ලා බලමු. මට ඉස්සරහින් තියෙන්නේ කැලේ විතරයි. ඉස්සරහින් වටේම හැමතැනින්ම පිස්සුවක් වෙයි මේ ගමන. බලමු අපි ගිහිල්ලා. කොහමද මීදුම? මම දැන් නකල්ස් වනාන්තරේ කේම්පි වාඩියට යන පාරේ ටික දුරක් ආවා. තව යන්න බොහොම දුර තියෙනවා. කිලෝමීටර් සමන්නෙන් 5ක් වගේ යන්න තියෙනවා. සමහර තැන් වලින් යද්දී පාරවත් පේන්නේ නැහැ. ඒ තරමටම මීදුම. අපි යමු ඉස්සරහට.
ඉතින් මම මෙතනදි පොඩ්ඩක් රෙස්ට් කරා. ඉතින් ඊට පස්සේ තමයි මම ගමන පටන් ගත්තේ. මේ ගස් අවුරුදු කීයක් පරණ නැද්ද? මෙතනින් පස්සේ තමයි මගේ ජර්නි එකේ භයානකම කොටස. මම දැන් කැලේ කිලෝමීටර් 5මාරක් 6ක් වගේ ආවා. ඉතින් දැක්ක නිකන් අමුතු නිකන් සතෙක් දුවනවා වගේ. මේ හරියට. අමුතු සතෙක්ව මම දැක්කා. ඉතින් මට ඒක කැප්චර් කරගන්න බැරි වුණා. කියන්න නෑ. ඈතින් දැක්කේ මං නිකන් පොඩි සතෙක් නිකන්. ඔන්න ඉතින් මං ආවා සුන්දර කේම්බි වාඩියට. අර පැත්තෙන් තුන්නිස් ගලට යන පාර තියෙන්නේ. අපි පල්ලෙහාට ගිහලා බලමු කේම්බි වාඩියට. ඉතින් මෙතන තියෙනවා කුස්සිය. අපිට උයාගෙන ඕන දෙයක් කන්න පුළුවන්. අපි ඇතුළට ගියොත් එතන බෝඩ් එක තියෙනවා කේම්පි කියලා ගහලා. ඒ වගේම මෙතන තව රූම් එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා කාමරයක්. මෙතන සාලේ වගේ තියෙන්නේ. ඒ වගේම මේ ඇතුළට යන්න තියෙනවා. මෙතන টয়ලට් එක මං හිතන්නේ. টয়ලට් එක තියෙනවා. ආයි මෙතන තව කාමර දෙකක් තියෙනවා. පොඩ්ඩක් රෙස්ට් කරලා පොඩ්ඩක් මේ ඇඳුම් ටික මාරු කරගෙන සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ස්වභාව ධර්ම එක්ක තනිව ජීවත් වෙනකොට තමයි ජීවිතයේ ඇත්තම නිදහස දැනෙන්නේ. කදු වනාන්තර හුලගේ හඩ කුරුල්ලන්ගේ ගීත ඒ හැමදේම වචන නැතුව අපිට පාඩමක් කියලා දෙනවා. මම පොඩ්ඩක් නාගත්තා ඉතින් වට්ටම හුදකලාව කියන්නේ තනිකම නෙවෙයි. ඒ තමන්වම නැවත හොයාගන්න ලැබෙන නිහඬ ගමන. යන ගමන් ඉන්නේ පාලා ඉන්නේ බ්‍රෝයිස්. මුතුවේ නෑ මෙච්චර කට්ටක් කන්න වෙයි කියලා. ඉතින් මට වෙන්න ඕන නරකම දේවල් ටික උනේ පහුදා උදේ. ඉතින් මම තුන්නිස් ගල නගින්න බලාගෙන තමයි දෙන්න හැරුණේ. ඉතින් වැස්සත් එක්ක මට ඒ වැඩේ කරගන්න බැරි වුණා. මට තුන්නිස් ගල නගින්න බැරි වුණා. එනෝද මීරු
ඉතින් මං ආයෙ හැරිලා යන්න තීරණය කරා. මගේ ට්‍රයිපොඩ් එක නැති වුණා. මගේ බෑග් එක කැඩුණා. ඒ වගේම මගේ සපත්තු දෙක ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් හයිකින් කියන එක එපා වුණා. මගේ බෑග් එක කැඩුණා. වටේම මීදුව වටේම කැලේ. මෙතනදි තමයි මං අන්තිමේටම මගේ ට්‍රයිපොඩ් එකේ රෙකෝඩ් එකක් කරේ.